ඉතින් ඔන්න අදත් මම ඔයාලට vlog එකක් ගෙනාවා. ඉතින් ඔයාලා හැමෝම හොඳින් සතුටින් පරිස්සමෙන් ඉන්නවද? අදත් නැගිටපු ගමන් මම මේ හදන්නේ මිදුළු අතු ගන්න ලෑස්ති වෙන්න. ඉතින් මිදුළත් අතු ගාලා මම උදේට කෑම එක හදාගත්තා. අදත් එක බිත්තරයකුයි කුරක්කම් පාන් පෙති දෙකයි බෙල් පෙපර් ටිකකුයි ඊයේ වෙලා තිබ්බ මාළු චුට්ටකුයි ගත්තා. දැන් ඉතින් අපි මේ ලෑස්ති වෙලා ඉන්නේ හදිසි ගමනක් යන්න. මම ඉස්සෙල්ලා vlog එකේ කිව්වනේ අපි මේ දවස්වල පොඩි වැඩකට අත ගහලා තියෙන්නේ. ඉතින් ඒකේ වැඩ වගේක් කරගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් තව vlog 3කින් හරි 2කින් හරි ඒ මොකද්ද කියලා ඔයාලත් එක්ක මම ඉක්මනටම බෙදා ගන්නම්. මේ දවස්වල නම් පාරේ යන්න හරිම අමාරුයි. ඇයි කිව්වොත් මාර රස්නයක් තියෙන්නේ. පාරේ යනකොට මේ කාපට් එකේ තියෙන රස්නේ අපේ මූණට ගහනවා. ඉතින් යන්න හරි අමාරුයි. හිතා ගන්න බෑ ඉතින් ආවේ වැඩ කරන අය කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ තරමට හරිම අමාරුයි. හරි ඉතින් දැන් ඉතින් අපේ වැඩ ඉවරයි. මාදම්ප ගිහිල්ලා මගේ වැඩක් තමයි කරගන්න තිබ්බේ. ඉතින් ඒ වැඩෙත් කරලා දැන් අපි මේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ගෙදර ගිහිල්ලත් නිකන් ඉන්න උනේ නැහැ. ආයෙමත් අපිට ඒ වැඩේ කරගන්න අපිට ආයෙමත් යන්න තිබ්බා. ඉතින් මෙච්චර ලහිලහියේ මෙච්චර කඩිමොඩේ අපි මෙච්චර මේ මහන්සි වෙන්නේ මොනවාටද කියලා බලන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම ඉස්සරහ දවස්වල මගේ vlogs ටිකක් බලන්න. ඉතින් මගේ ෆොටෝස් වගේකුත් ගන්න තිබ්බා. ඒකත් අරගෙන අපි මේ බෑග් එකට පොඩ්ඩක් ගියා. මම දැන් මේ vlog එක වොයිස් කරනකොට නම් අපේ හීනේ හැබෑ වෙලා ඉවරයි. ඉතින් බලන්න කවුරු හරි දන්න අය නම් කියන්න එපා. ඉතින් ඔයාලා ගෙස් කරන්න මොකක් වෙන්න ඇතිද මේ කියලා. ඊට පස්සේ ඉතින් ෆුඩ් සිටි එකට ගිහිල්ලා අයිස්ක්‍රීමකුත් අරගෙන මෙන්න මේ රාමේනුත් අරගෙන ආවා. රාමෙන් දෙක නම් ගත්තේ අපි දෙන්න ෆුඩ් චැලෙන්ජ් එකක් කරලා දානවා කියලා හිතලා. ඉතින් මම හෙව්වේ අර සරම රාමෙන් එක. ඔයාලට මතකද මම කලින් vlog එක කාලා මට පොඩ්ඩක් අමාරු වුණා. ඒත් මං ආයෙ හිතුවා ඒක අරගෙන අමාරු වෙයිද දන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් චැලෙන්ජ් එකක් තියෙන්නේ ඒ වගේ එකක් ආවොත් තමයි. මේක පොඩ්ඩක් චීස් රස මං හිතන්නේ. බලමු ඉතින් කොහොමද චැලෙන්ජ් එක වෙන්නේ කියලා. දැන් නම් ඉතින් අද දවසට එළියට ගිහිල්ලා කරගන්න තියෙන අපේ වැඩේ ඉවරයි. ඉතින් ඒක නිසා මං හිතුවා අද ජූස් එකක් හදාගන්න. මම කීල්ස්කින් ගෙනාපු අනෝදා. මම සාමාන්‍යයෙන් පළතුරු වලින් කන්න ආසම අනෝදා, කටු අනෝදා. ඉතින් ඒකක් ගෙනල්ලා තිබ්බා. මම ඒකෙන් දැන් ජූස් එකක් හදාගන්නවා. හැබැයි ඉතින් ආස වුණාට මට හිතනවා ඒක කෑවම පොඩ සීනි බහිනවා වගේ එකක් තියෙනවා කියලා. පොඩ සමහර කාලකට මට අමාරුත් වෙනවා. අමාරු කියන්නේ ඇඟපණ නැති වෙලා හැමත් වෙනවා. ඒත් ඉතින් මම ආසම කටු අනෝද වලට තමයි පළතුරු වලින්. හැබැයි ඉතින් ජූස් වගේ හදලා බොනවා නම් අඹ, අලිගැට peer ඒ වගේ දේවල් වලට තමයි මම ආස. කොහොම හරි ඉතින් පැලයක් හිටව ගන්න කියලා මේ කැට ටික මම පැලවෙන්න දැම්මා. අපි බලමු මේ කැට වලින් පැලයක් එයිද කියලා. ඉතින් අනෝද කියද්දි මට මතක් වෙන දෙයක් තමයි අපේ ලොකු තාත්තව. ඒ කියන්නේ මගේ අම්මගේ තාත්තා. ඉතින් එයා අපි ඉස්සරම හිටියේ ගෙදර. එයාගේ වත්තේ එයා හිටවල තිබ්බ පළතුරු జాතියක් නැති තරම්. ඒ තරමට ගොඩාක් පළතුරු జాති වවලා තිබ්බා. ඉතින් ඒ වගේ හැදෙන දේවල් වලින් එයා මොන හරි කෑමක් හදනවා නම් අච්චාරු හදනවා නම් මොන හරි තම්බනවා නම් අනේ අපි ඉස්කෝලේ ගිහිල්ලා එනකම් ඉන්නවා. ඒක අපිටත් දීලා එයා කන්න. ඉතින් ඉස්සර කාලේට මං ආසයි කියන හේතු තමයි යෝවා. ඉතින් එයා අපි ළඟ දැන් නැති වුණාත් ඒ මතක හරිම සුන්දරයි. ඒව ඉතින් අපිට ජීවිතේටවත් අමතක වෙන්නේ නැහැ. ඕව තමයි ඉතින් ඉස්සර කාලේ මතක අපේ. හරි ඉතින් මම අනෝදා ජූස් එක හදනකොට මම ඒකට ගම්මිරිස් චුට්ටක්, ලුණු චුට්ටක්, සීනි චුට්ටක් දාලා තමයි හදන්නේ. ඉතින් එහෙම හදනකොට රසයි. දැන් ඔයාලා කොහොමද ඒවා දැන් සමහර අය නම් ෆ්‍රෙෂ් මිල්ක් එහෙම දාලාත් හදනවා. මම දන්නේ නැහැ අනෝදා නම් එහෙම හදනවද කියලා. ඉතින් මම නම් අනෝදා දෙහි ඒ වගේ බීම හදන්නේ ඔය වගේ තමයි. ඉතින් මේ වගේ රස්නේ කාලෙක මේ වගේ බීම එකක් තියනවා කියන්නේ මාර සහනයක්. ඉතින් ඒකින්ද තමයි මම ආපු ගමම්ම මේ මුකුත් කරන්නේ නැතුව ගෙදර ආපු ගමම්ම බීම එක හදාගත්තේ. මම ඒකට අයිස් කැට ටිකකුත් දාගත්තා. ඔය වගේ තමයි ඉතින් බීම එක පේන්නේ.
මම මේක පෙරලා තමයි ගත්තේ. මොකද මේ ගම්මිරිස් දැම්මට ඇත්තටම වැඩක් වුණේ නැහැ. පෙරලා ගන්නකොට පෙනේරි ඔක්කොම මට ඒක අමතක වුණා. පස්සේ දාගන්නත් කමක් නැහැ. ඉතින් රසයි. ඔහොම තමයි ඉතින් මගේ බීම එක. ඊට පස්සේ ඉතින් අපි දවල්ට කෑවා. අද ඉතින් මට උයන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඒක නිසා තාත්තා තමයි අද දවල්ට උයලා තිබ්බේ. සෝයා මීටුයි පරිප්පුයි බිත්තරයි. ඉතින් මම ආසම මෙනු එකක් තමයි ඒ. ඊට පස්සේ මම හවස් වෙලා ජිම් එකට ගියා. මොකද මේ ටිකේම මට යන්න බැරුව ගියානේ. යන්නම් කීකේ හිටියට සමහරක් වෙලාවට කම්මැලි හිතුණා. සමහරක් වෙලාවට යන්න පුළුවන් දවස්වලට වැඩ වැටුණා. ඉතින් කොහොම හරි අද නම් යනවා කියලා මම ඉතින් අද ගියා. අද ඉතින් මගේ ලෙග් ඩේ එක. දන්න අය දන්නවා අද තියෙන සනීපේ කොහොමද කියලා. ඊට පස්සේ ඇවිල්ලා කොෆී එකක් එක්ක මම ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එකක් කන ගමන් මට තිබ්බා නෝට්ස් වගේක් සම්පූර්ණ කරන්න. ඉතින් ඔක්කොටම කලින් ඒක කරලා ඊට පස්සේ මට තියෙනවා දැන් මහන්න ඒ වැඩෙත් ඉවර කරන්න ඕන. හැබැයි ඉතින් මහගෙන යද්දි තමයි දැක්කේ මගේ මහලා තිබ්බ එක කොටසක් මම ක්ලාස් එකේ දාලා ඇවිල්ලා. ඉතින් ඒක නැතුව ජැකට් එක මට සම්පූර්ණ කරන්න බෑ. හැබැයි ඉතින් මං හිතුවා තියෙන විදිහට මහනවා කියලා. ඒත් මං ආයෙ හිතුවා බෑ ඒ කොටස නැතුව කියලා. ඒ කිව්වොත් මං ඒ කොටසට මාර විදිහට මහන්සි වුණා. අමාරුම කොටස තමයි දාලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මං හිතුවා ඊටු ටික ඔක්කොම සම්පූර්ණ කරලා ඒක හම්බුනාම ඒකත් ඇඩ් කරලා මහනවා කියලා. ඉස්සර නම් මම මහනවා කියන එකට ආසම නැහැ. ඉස්සර අම්මා හැම වෙලේම කියන දෙයක් තමයි මම ජොබ් එකක් හොයනකොට ජොබ් එකක් ඕනේ නැහැ. ගිහිල්ලා මෙහොන් ක්ලාස් එකට ගිහිල්ලා මහන්න පුරුදු වෙන්න කියලා. හැබැයි මම ඒ දවස්වල ඒකට ආසම නැහැ. මට ඕනුනේම ඉගෙනගෙන හොඳ ඔෆිස් එකක ජොබ් එකක් කරන්න. හැබැයි ඉතින් දැන් වෙනකොට නම් ඒ මයින්ඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්නේ. ඇයි කිව්වොත් මම ගොඩාක් ජොබ්ස් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක ඒ වගේ තියෙන අපිට කාලේ නැති වෙනවා. එතකොට අපිට යන කාලෙට හරියන්න අපිට සැලරි එකක් ලැබෙන්නේ නැහැ. ඒවත් එක්ක දැන් මට හිතලා තියෙන්නේ ඇත්තටම අපේ දෙයක් අපි කරගෙන ඉන්න එක කොච්චර වටිනවද කියලා. ඒක හැබැයි ඉතින් මගේ මතේ ඒකට හැමෝම එකග වෙන්නේ නැහැ කියලා මම දන්නවා. මම ඉස්සෙල්ලත් කියවනේ එක එක්කෙනාගේ මත එක එක්කෙනාගේ ආශාවල් එක එක්කෙනාගේ උමනාවල් එක එක විදියයි. ඉතින් ජොබ්ස් වලට විතරක් ආසාවක් තියෙනවා මම කලින් වගේ. හැබැයි ඉතින් තමන්ගේ දෙයක් කරගෙන ඉන්න කැමති අයත් ඉන්නවා. ඒක ඉතින් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඉතින් ඔයා කොයි කොටටද ආයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් නම් ඉතින් මම දන්න විදිහට ගොඩාක් අය ස්මෝල් බිස්නස් තමයි කරන්නේ, විශේෂයෙන්ම ගෑනු ළමයි. දැන් ඉතින් ගොඩාක්ම ජොබ්ස් වලට ફોකස් කරනවා හරිම අඩුයි. හැබැයි ඉතින් එක එක්කෙනාගේ කැමැත්තනේ නේද? ඉතින් ඔහොම තමයි කාලෙන් කාලට මිනිස්සුන්ගේ හිත වෙනස් වෙනවා. කැමති දේවල් වලට අකමැති වෙනවා. අකමැති දේවල් වලට කාලයක් යද්දී කැමති වෙනවා. ඉතින් ඔය වගේ තමයි. ඉතින් සමහරක් වෙලාවට තව අවුරුදු 2-3කින් මේ මගේ තීරණය වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් ඔහොම තමයි. ඉස්සරම ඉස්කෝලේ යන කාලේ මට ඕන උනේ පොඩි ජොබ් එකක් කරලා කාටවත් කරදරයක් වෙන්නේ නැතුව පොඩි සැලරි එකක් කමන්නේ හරි අරගෙන ජීවත් වෙන්න. ඊට පස්සේ ඉතින් ටික කාලයක් ජොබ්ස් වලට යනකොට හිතුණා ඒක ප්‍රායෝගික නැහැ කියලා. ඊට වඩා උමනාවල් දේවල් තියෙනවා කියලා. ඊට පස්සේ ඉතින් ආයේ හැබැයි ඒක කාලයක් මට මතකයි මම ජොබ් එකක් කරනකොට මම උදේ නැගිට්ටේ 4යි ගානටත් කලින් රෑ එන්නේ 10ට 12ට. ඒ ඇවිල්ලා ඉතින් මට ඇත්තටම වෙන දෙයක් කරන්න වෙලාවක්වත් නැහැ. මං ගැන හිතන්නවත් මට වෙලාවක් නැහැ. මට තිබුණ එකම ප්‍රශ්නේ හෙට නැගිටලා හෙට යන්න ඕනේ කියන එක විතරයි. මගේ ජීවිතේ ඒ කාලය තුල ඒ ජොබ් එකට ගිය කාලේ මට හිතන්න තිබ්බ එකම ප්‍රශ්නේ ඒක තමයි හෙට නැගිටලා ආයෙ හෙට වැඩට යන්න ඕනේ කියන එක නේද කියලා. ඉතින් ඒ එන ගමන් කෝච්චියේ මං කල්පනා කරන දෙයක් තමයි දැන් ඇති මේක මම මැරි කරලා හවුස් වයිෆ් කෙනෙක් වෙනවා කියලා. ඒත් ඉතින් එහෙමයි කියලා ගෙදර ඉන්න බැරිකමට මම ඊට පස්සේ ජොබ් කරා. හැබැයි ඉතින් දැන් නම් මගේ මතේ මගේ පාර්ට්නර්ට සපෝට් එක දීගෙන කොහොම හරි ගේමක් ගහන එක තමයි. ඉතින් ඔයාලා කැමති කොහොමද ගෙදරට වෙලා ඉන්නද? හවුස් වයිෆ් කෙනෙක් වෙන්නද? නැත්නම් ජොබ් එකක් කරන්නද? නැත්නම් බිස්නස් එකක් කරන්නද? බලන්න ඔයාලගේ කැමැත්තත් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම කැමතියි ඒක දැනගන්න. මං ආයෙත් ඔයාලට මතක් කරනවා මගේ ඊළඟ වීඩියෝස් අනිවාර්යයෙන්ම බලන්න. මොකද එතකොට ඔයාලට බලන්න පුළුවන් අපි ඇචීව් කරගත්ත දේ මොකක්ද කියලා.
අපි හැමෝටම හීන තියෙනවානේ. මම කිව්වා වගේ එක එක්කෙනාගේ හීන වෙනස්. ඉතින් ඔයාගේ ජීවිතේ ඔයා ඉෂ්ට කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාගේ හීනේ මොකක්ද? ඔයා වැඩියෙන්ම ફોකස් කරන දේ මොකක්ද? ඔයා ජීවිතේ ඉෂ්ට වෙනවට වැඩියෙන්ම ආස දේ මොකක්ද කියලා බලන්න අපිටත් දැනගන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. අන්න ඒ දාන ඔයාගේ හීනේ ඔයා ඉෂ්ට කරගන්න ආසාවෙන් ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඒ හීනේ ඔයාට ඉක්මනින්ම හැබෑ කරගන්න පුළුවන් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. දැන් මේක මහන්න ගත්තට පොඩ්ඩක් ඉතින් පැටලෙනවා, පොඩ්ඩක් ගලවන් වෙනවා, ආපහු මහනවා, ආපහුම ගලවනවා. එහෙම තමයි ඉතින් ප්‍රැක්ටිස් වෙද්දී නේද? එක් වෙලාවකට එපා වෙනවා. හැබැයි ඉතින් කමන්නේ කොහොම හරි කරගෙන යනකොට ආසයිනේ. දෙයක් කොහොම හරි කරනකොට ආසයිනේ. ඉතින් ඒ වගේ කරගෙන යද්දී ආසයි, ටිකක් මහලා හරි යනකොට ආසයි. ඒක නිසා ඉතින් දැන් කොහොම හරි මේ ඉන්නේ අවසාන හරියේ කොහොම හරි ඉතින් ඒක කරගන්නවා. හරි ඉතින් මගේ අද දවස ගෙවනේ ඔන්නෝම තමයි. මෙතනින් එහාට මට කරන්න වැඩක් නැහැ. ඉතින් මම මෙතනින් මේ බ්ලොග් එක ඉවර කරනවා. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන බ්ලොග් එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.